අලුත්ගම ඉඳන් මතුගම ටවුන් එකට එද්දී උසාවියෙන් පහු කරලා චුට්ටක් දුර යනකොට සෙන් මේරිස් එකට මෙහෙන් තියෙන මෙන්න මේ පාරෙන් ගිහින් තියෙන කවුද? ඔන්නෝම අලුත්ගම පැත්තේ ඉඳන් ඒ පාරට දාපු ගමන් වම් අත පැත්තෙන් තියෙන මං හිතන්නේ සෙන් මේරිස්ගේ ග්‍රවුන්ඩ් එක නේද? මේ පාරෙන් යන්න පුළුවන් තැන නම් ගොඩයි. මතුගම ප්‍රසිද්ධම තැනක් වෙච්ච බටමූලකන්ද පන්සලට යන තියෙන්නේ මෙතනින්. කොහොම යද්දී දකුණු අත පැත්තෙන් මේ තියෙන්නේ මතුගම ප්‍රදේශ සභාවේ ශ්‍රවණාගාරය නේද? මං දන්න විදිහට කිව්වේ. වැරදි නම් අනිවාර්යයෙන්ම කට්ටිය කමෙන්ට් එකක් දාන්න හොඳේ. මට මතකයි මෙතන ඉස්සර වාහන වලට පාකින් එහෙම දීලා තිබ්බ දැන් නෑ වගේ. ඔන්නෝම ආයේ චුට්ටක් ඉස්සරහට යනකොට තියෙන්නේ වම් අත පැත්තෙන් මෙන්න මේ තියෙන පාර තමයි මතුගම අගලවත්ත පාරට වැටෙන්නේ ෂෝට් කට් එක. ඔය ෂෝට් කට් එකත් එක්කම තියෙන්නේ මතුගම තැපැල් කාර්යාලය. මම දන්න විදිහට මතුගමට තියෙන පාරවල් හතරෙම එකිනෙකට යාවෙන ෂෝට් කට් තියෙනවනේ. තැපැල් කාර්යාලේ පව් කරාට පස්සේ ඒ පැත්තෙම තියෙනවා SLT එක මට මතක විදිහට. ඒ SLT එකත් එක්කම පාරෙන් අනිත් පැත්තෙන් තමයි මෙන්න මේ බටමූලකන්ද විහාරයට යන්න තියෙන පාර තියෙන්නේ. දකුණු ආසියාවට තියෙන උසම හිටපිලිම වහන්සේනේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න එක දවසක් හරි. ඒ පන්සල් පාරත් පහු කරගෙන චුට්ටක් ඉස්සරහට ගියට පස්සේ මෙන්න මේ EW අධිකාරම් විද්‍යාලය තියෙනවා. එතනම පොලිසිය තියෙනවා. තව CWW කණ්ඩංගර මහාවිද්‍යාලයට යන්නත් පුළුවන් මේ පාරෙන්. එහෙනම් ඉතින් මතුගම තියෙන මෙන්න මේ පාරවල් ටිකේ ගිහින් තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න තව මොනවද යන්න පුළුවන් තැන් කියලා. ඉස්කෝලේ යන කාලේ පන්ති යන කාලේ මේ පාරවල් එක්ක තියෙන රස කතා එහෙමත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් හොඳේ. මතුගමට ආදරේ සෙට් එක ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්නම ඕන.